හෙළ ඔසු අරණ නීරෝගී භව උතුම්ම ලාභයයි. ගල්තලම් වලට ප්‍රතිකාර කිරීම සඳහා පැපොල් කිරි භාවිතා කරන සාම්ප්‍රදායික වට්ටෝරුවක් මෙන්න. ගල්තලම් සඳහා පැපොල් කිරි ප්‍රතිකාරය. අමුද්‍රව්‍ය නැවුම් අමු පැපොල් කිරි ඩ්‍රොප්ස් කිහිපයක්, එඬරු තෙල් තේ හැඳි භාගයක්, කහකුඩු තේ හැඳි භාගයක්, ගෝස් වෙලුම් පටිය. දැන් අපි බලමු පියවර කොහොමද කියලා. ඖෂධය සාදා ගැනීම. නොයිදුණු පැපොල් සම මත කුඩා සිදුරක් කපන්න. පිටතට ගලා යන සුදු ඇරෙන කිරි එකතු කරන්න. එයට එඬරු තෙල් සහ කහ කුඩු තේ හැඳි භාග බැගින් එකතු කර මිශ්‍ර කරන්න. ගල් තැලුමට යොදන්න. බලපෑමට ලක් වූ ප්‍රදේශය පිරිසිදු කර පියලා ගන්න. ගෝස් කැබැල්ලක් ගෙන එය කලින් සකසාගත් මිශ්‍රණය තුළ ගිලවා ගන්න. එය කෙලින්ම ගල් තැලුම මත තබන්න. ගෝස් කැබැල්ල එම ස්ථානයේ තබා ගැනීමට වෙලුම් පටියක් භාවිතා කරන්න. එය පැය 6ක 8ක එක රැයක් තිබෙන්නට ඉඩ හරින්න. පසුද උදෑසන උණුසුම් ජලයෙන් එම ප්‍රදේශයේ සෝදා ස්ක්‍රබ් කරන්න. දිනපතා නැවත කරන්න. දින 5ක් 7ක් හෝ ගල්තර මෘදු වී වැටෙනතුරු දිගටම භාවිතා කරන්න. අපි බලමු එය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. පැපොල් කිරිවල ප්‍රෝටියෝලයිටික් එන්සයිම පැපෙන් වැනි අඩංගු වන අතර එමකින් මියගිය සම බිඳ දමා දෘಢ පටක මෘදු කර ගල්තලම ස්වභාවිකව ඉවත් කිරීමට උපකාර වෙනවා. අවවාදයයි. රයිට් වන්නේ දැයි පරීක්ෂා කිරීමට පළමුව සමය කුඩා ප්‍රදේශයක ආලේප කර පරීක්ෂා කර බලන්න. ඉරිතලයක සම හෝ විවෘත තුවාල ඕපන් වවුන්ස් මත ආලේපන කරන්න. දැඩි රතු පැහැයක් හෝ පිවිසීමක් ඇති වුවහොත් එය නවත්වන්න. විශේෂ කරුණු. ප්‍රතිකාර කළ කාල සීමාව තුළ කිසි විටෙක් තද පාවහන් පැළදීමෙන් වළකින්න. ප්‍රතිකාරය සිදු කිරීමට පෙර ගල්තලුම් ඇති පාද ලුණු මිශ්‍ර වතුරේ ටික වේලාවක් තබා සිටීමෙන් ආලේපනය හොඳින් හා ඉතා පහසුවෙන් අවශෝෂණය වේ.